හැමදෙනාටම සුබ දවසක්. සංජීව ඉදිරිසිංහ මම මේ සංජීව YouTube channel එකේ අපි ප්‍රචාරය කරා සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය සම්බන්ධව මේ පාඨමාලාවක් තියෙනවා කියලා. ඉතින් ඒකේ පළවෙනි මේ හඳුන්වා දීමේ වීඩියෝ එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පන්තියේ වීඩියෝ විදිහට තමයි මේක අන්තර්ජාලය වලට මේ දැන් බලන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මේකේ සම්පූර්ණ පාඩම් මාලාවම එකින් එකට විස්තර සහිතව වීඩියෝ විදිහට තියෙනවා. මේක ඔයාලට ඕන වෙලාවක ඕන තැනකදී බලන්න පුළුවන්. පන්තියේ විස්තර සම්බන්ධයෙන් මම විශේෂයෙන් කියන්න ඕන මේකේ අන්තර්ගතය මොකක්ද? තියෙන්නේ මොන වගේ කාරණා ටිකක්ද කියන එක ගැන විශේෂයෙන් මතක් කරන් තමයි මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් ප්‍රධාන දේ තමයි මේකේ සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණේ ස්ක්‍රීන් හදන විදිය, රාමු හදන විදිය, ක්‍රමවේද ගණනාවක් තියෙනවා. මේවා එකින් එකට අපි මේ පාඩම් මාලාවේ විස්තර සහිතව කරගෙන යනවා. එතකොට ඒ එකක් පළවෙනි මේක තමයි ඒක. ස්ක්‍රීන් හදන විදිය. දෙවෙනි එක තමයි මේක එක්ස්පෝස් කරන විදිය. ස්ක්‍රීන් එකක් කොහොමද ආලෝකයට නිරාවරණය කරලා ඒ රසායනික ප්‍රතික්‍රියාවක් මගින් මේ මුද්‍රණ ක්‍රියාවලියට මේ ස්ක්‍රීන් එක සූදානම් කරගන්නේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක. ඒක ක්‍රමවේද දෙකකට තියෙනවා. එකක් තමයි මේ වෝටර් බේස් තින්ත වලින් කරන විදියක් තියෙනවා. අනිත් එක තමයි ඔයිල් බේස් එකකින් කරන PVC වගේ තින්ත වර්ග පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඔය ක්‍රම දෙකට එක්ස්පෝස් කරන ක්‍රමවේද කියලා දෙනවා. ඔයා පන්තියකට සහභාගී වෙලා හෝ කොහෙන් හරි ඉගෙනගෙන හෝ මොනෑම් ක්‍රමයකට හෝ ඔයා මේ සම්බන්ධව දැනුමක් ගත්තත් වැඩේ කරගෙන යද්දී යම් ප්‍රශ්න ආපු අය ඉන්නවා ඇති. ඉතින් මම ඒගොල්ලන්ටත් කියන්නේ මෙන්න මේ වරදින තැන් ටිකේ කොහොමද එක්ස්පෝස් එක වරදින්නේ මොකක්ද? ඒකේ තියෙන රසායනික ප්‍රතික්‍රියාවේදී අපිට ලබා ගන්න පුළුවන් දේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඊළඟ කාරණාවන් අපි කියලා දෙනවා. දැන් එතකොට එක්ස්පෝස් සම්බන්ධව තියෙන ගැටලු ගොඩාක් මේකෙදී निराකරණය වෙනවා. ඊළඟ දේ තමයි මුද්‍රණ ක්‍රියාවලිය. මුද්‍රණ ක්‍රියාවලියේදී විශේෂ කාරණා ගොඩාක් තියෙනවා. එකක් තමයි මේ මේස හදාගන්න විදිය. මේස හදාගන්න ක්‍රමවේද ගණනාවක් තියෙනවා. එකක් මේ විශාල මුද්‍රණ වලට මේස සකස් කරගන්න විදිහට නෙවෙයි කුඩා මුද්‍රණ වලට මේස සකස් කරගන්නේ. ටී-ෂර්ට් වගේ දේවල් කරන්නේ කොහොමද? වර්ණ දෙකක් තුනක් මුද්‍රණය කරනකොට කොහොමද මේ ප්ලේස්මන්ට් ඒ කියන්නේ හරියටම ස්ථානගත කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් පුළුල් අධ්‍යාපනයක් මේකේ තියෙනවා. කොහොමද මේක හරියාකාරවම කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් එකින් එකකට වෙනස්. කොට්ටවර කරනකොට ඒක වෙනස්. ඊට පස්සේ සාරි කරනකොට ඒක මේසේ හදා ගන්න විදිය වෙනස්. එතනින් පස්සේ ටී-ෂර්ට් කරනකොට ඒ කරන ක්‍රමවේද වෙනස්. ඊළඟට ඒ දේවල් වෙනස් වෙන ආකාරයට වෙනස් වෙනවා. ඊළඟට PVC වගේ දේවල් ස්ටිකර්, ප්ලාස්ටික්, තහඩු වගේ දේවල් වලට මුද්‍රණය කරනකොට ඒ ප්ලේස්මන්ට් කරන විදිහේ ඒ වෙනස්කම් ගොඩක් තියෙනවා. අන්න ඒවට භාවිතා කරන ඊළඟ දේ තමයි රසායනික වර්ග. ඒ කියන්නේ තීන්තත් ඒ රසායනික වර්ග විදිහට තමයි වැටෙන්නේ. අපි මේ එකින් එකට විස්තර කරනවා මේ ආකාරයට කොහොමද මෙන්න මේ විදිහට මුද්‍රණය කරන්න කියලා. ඒ කියන්නේ ඔයිල් බේස් එකක් මුද්‍රණය කරනකොට කොහොමද? වෝටර් බේස් එකක් මුද්‍රණය කරනකොට කොහොමද? අන්න ඒ විදිහට ඊළඟට මැටීරියල් අනුව අපි හිතමු තහඩු වල, ලී වල, රෙදි වල, කොළ වල අන්න ඒ මුද්‍රණය කරනකොට ඒ තීන්ත සකස් කරගන්න විදිය කියලා දෙනවා. ඊළඟට මේකේ විශේෂ දෙයක් තියෙනවා මේ ට්‍රේසින් හදා ගන්න ඕන එක්ස්පෝස් එකක් ගන්න අනිවාර්යෙන් ට්‍රේසින් හදා ගන්න ඕන. ඒතකොට මේ ට්‍රේසින් හදා ගන්නකොට ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් අතින් ඇඳලා කරන්න පුළුවන්. අනිත් එක තමයි පරිගණක මුද්‍රණ ආශ්‍රිතව කරන්න පුළුවන්. එතකොට පරිගණක මුද්‍රණ ආශ්‍රිතව කරනකොට විශේෂ දෙයක් තියෙනවා. මේ පරිගණකෙන් මේවා සකස් කරන්න ඕන මෘදුකාංග තියෙනවා. සොෆ්ට්වෙයාර්. අන්නේ පරිගණක ආශ්‍රිත කොටසේ යම් කොටසක් අපි කියා දෙනවා මේ පරිගණක කොටස. ඉතින් ඒක අවසන් වුණාට පස්සේ ඔයාට මේ සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය සම්බන්ධව පුළුල් අවබෝධයක් එනවා. ඊළඟ එක තමයි මේකේ පිරිවැයකරණය. කොහොමද පිරිවැය කරන්නේ? මේවට යන වියදම් කොහොමද? අන්න ඒක වඩාත් වැදගත්. අපි යම් නිෂ්පාදනයක් කරනකොට ඒක අපිට ලාභ ලැබෙන විදිහට කොහොමද මේකේ මිල තීරණය කරන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩි හඳුන්වා දීමක් තියෙනවා. ඔන්න ඔය කොටස් සියල්ලෙම මේ පාඨමාලාව සම්පූර්ණ වෙනවා. ස්ක්‍රීන් මුද්‍රණය පිළිබඳව පාඨමාලාවේ
ගෲප් එකක් හදනවා. WhatsApp group එකක් හදනවා. ඉතින් ඒක මේ description එකේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් එතනට ගිහිල්ලා ඒ link එක click කරලා group එකට සම්බන්ධ වෙන්න මේ පාඨමාලාව කරන්න කැමති අය හැමෝම. ඉතින් එතකොට අපිට පුළුවන් මේ ඒ සම්බන්ධව තියෙන දැන් මොනවද මේකේ තියෙන මිල ගණන්, ඒ තොරතුරු මොනවද, ඔයාලට මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ, ඒ සියලුම දේවල් සම්බන්ධව තොරතුරු දෙන්න පුළුවන් මේ WhatsApp group එක හරහා. ඒ group එකට සම්බන්ධ වෙන්න. ඊළඟට මේ වෙනකොට අපි දන්නවා මට WhatsApp එකට එන පණිවිඩ ඒ දේවල් ඔයගොල්ලෝ මගෙන් විස්තර අහලා තියෙනවා මේ පන්ති කවදද පටන් ගන්න කොහොමද කියලා. ඒ සම්බන්ධයෙන් අපි නිශ්චිත දිනයක් තියෙනවා. ඒ දිනේ වෙනකොට පටන් ගන්නවා. එතෙක් ඔයගොල්ලන්ට මේ වෙනකොට මේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හරි සන්තෝෂයි මේ වෙනකොට අපෙන් බොහෝ පිරිසක් දැන් බඩු ඉල්ලුම් කරනවා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. ඉතා කුඩාවට කරගෙන ගිය ව්‍යාපාර පුළුල් කරගෙන ඒ සම්බන්ධ විස්තර අපිට දීලා තියෙනවා. අපිට ගොඩාක් අපිට ඒ ස්තුතිවන්ත වෙච්ච ප්‍රකාශන දීලා දෙනවා. මේ ඔයාලට ඔයගොල්ලෝ බැලුවොත් පේනවා ඇති මේ කමෙන්ට් සෙක්ෂන් එකේ සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධව අපිට ස්තුති කිරීම තියෙනවා. ඉතින් ඒ හැම දිනකටමත් අපි මේ පුළුවන් විදිහට පුළුවන් අපිට මේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණ නිසා ඒ හැම කමෙන්ට් එකකටම අපිට ආපහු රිප්ලයි කරන්න බැරි වුණා. නමුත් මේ වෙලාවේ මම මේ හැම දිනකටම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා අපිට කර දුන්න සහායය වෙනුවෙන්. ඉතින් අපි බලමු මේ ඊළඟට මේ ස්ක්‍රීන් මුද්‍රණය කියන එක සම්බන්ධව ගත්තාම දැන් මේ අපේ වීඩියෝ බලලා මේ මෙහෙම දේවල් කරගන්නවාට පුළුවන් වුණා නම් ක්ලාස් එකට සම්බන්ධ වුණොත් මම වගකීමෙන් කියනවාට ඊට වඩා බොහෝ දැනුමක් මේක ගන්න පුළුවන්. ඔයාට වගේ සියලුම දේවල් Tamanට තනියෙන් කරගන්න පුළුවන්. මේ මුද්‍රණය සම්බන්ධව ඕන වෙන සම්පූර්ණ දැනුම් මාලාවක් මේකේ තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න බොහෝ තැන්වල නැති කරුණු ටිකක් විශේෂයෙන් Tamanට සිද්ධ වෙනවා එක්ස්පෝස් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න, ඊළඟට කොහොමද මේ මුද්‍රණය සම්බන්ධව තියෙන ප්‍රශ්න, ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් ඉන්නවා කියලා මට කතා කරන දේවල් වලින් මේ දාන කමෙන්ට් වලින් තේරෙනවා. නමුත් ඒ හැම එකකටම මට පෞද්ගලිකව උත්තර දෙන්න අමාරුයි. හැබැයි මේ තියෙන පාඨමාලාව ඇතුලේ මේ සියලුම දේවල් විස්තර සහිතව කතා කරනවා. ඔයාලට පුළුවන් ඒකට සම්බන්ධ වෙලා මේකේ තියෙන සියලුම තොරතුරු සියලුම දැනුම එතනින් පස්සේ ඔයා ව්‍යාපාරය සම්බන්ධව ඔයාට කිසිම බයක් නැතුව මේ සියලු දේවල් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක මම මුල ඉඳලම කිව්වා මේක සංකීර්ණ විෂයක්, තා විශාල විෂයක්. මම සරලව තමයි කියලා දෙන්නේ. බොහොම සරලව. බොහොම වියදම් අඩුවෙන් කරන්න පුළුවන් සරල ක්‍රමවේද ගොඩාක් මම කියලා දෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පන්තියේ ගොඩාක් සරලව මේ තියෙන සංකීර්ණ දැනුම ඕනම කෙනෙකුට හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ පාඨමාලාවක් සකස් කරලා තියෙනවා. ඉතින් මේවා මම අර කියපු විදිහට මේකේ කොටස් කීපයක් තියෙනවා. ඉතින් මේකේ මේ කොටස් කීපේ හදාරනකොට තේරෙවි මේකේ සම්පූර්ණ දැනුමක්. ඒ කියන්නේ ස්ක්‍රීන් මුද්‍රණය පිළිබඳව පරිගණකයෙන් මුද්‍රණය ගත්ත දැනදා ඉඳලා අපි ට්‍රේසින් එකට මුද්‍රණය ගත්ත ඕයම් කටරකින් කපලා අපි මොකක් හරි පතරමක් හදන තැන ඉඳලම මුද්‍රණය අවසන් වෙලා වෙළඳපොළට යන තාක් සිද්ධ වෙන සියලුම සිද්ධාමය සම්බන්ධයෙන් මේකේ සම්පූර්ණම අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මේකේ විශේෂ කොටසක් තියෙනවා අවසානයේ අපි කියලා දෙනවා කොහොමද මේකේ කොස්ටිං ඒ කියන්නේ පිරිවැය කරන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් බොහෝ දෙනෙක් ව්‍යාපාරය කරගෙන යනවා. නමුත් මේකේ තමන්ට ලාභය ගන්න තැනදී එයා දුර්වල වෙනවා. අන්න එතනදී කොහොම ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ඒක එතනදී හරි දැස්සගත්තේ නැත්නම් ඇත්තටම වෙළඳ පොලේදී ඔයත් පරදිනවා මේ වෙළඳ පොලේ කරන අනිත් අයත් පරදිනවා. ඒක නිසා බොහොම විශේෂම විෂයකුත් මේකට ඇතුල් කරලා තියෙනවා. ඒ පිරිවැය කරන්නේ මේ විෂයට අදාළව පමණයි. මේක අනිත් ඒවාට ඔයා ගලප ගන්න කොයි විදිහටද කරන්න කියලා. දැන් ඒකත් මේක ඇතුළත් වෙනවා. ඒ නිසා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ WhatsApp link එකට ගිහිල්ලා ඒකෙන් ඔයාට පුළුවන් ඔයා group එකට සම්බන්ධ වෙලා තොරතුරු ගන්න. එහෙම කාට හරි බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට මේ පේන දුරකථන අංකයට කතා කරන්න, මට කතා කරලා ඒකට සම්බන්ධ වෙන ක්‍රමවේදය අපි හදලා දෙන්න. ඒක නිසා ඔයාට අද මේකේ මේ පන්තිය ගැන තියෙන මේ විස්තරයේදී බොහොම ඉක්මනින්ම ඔයාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ක්‍රමවේදයක් අපි හදලා දෙනවා.